හායි ළමයි කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනාවේ මගේ යුනිවර්සිටි ජීවිතේ පළවෙනි සතියේ දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ එක බලන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලාම වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. හරියම් මගේ පුංචි vlog එක බලන්න. උදේම ඉතින් කැම්පස් යන්න තමයි මේ ලැහැස්ති වෙලා ඉන්නේ. මේ අපේ ෆ්ලෝ එකට පහළ පේන විදිහ මේ වෙලාව කොහොමත් උදේ 6ට 7ට වගේ ඇති. ගොඩක් ලස්සනට පේනවා. මේ මං ඉන්නේ කොරිඩෝවේ තියෙන ජනලයක් ළඟ. ඉතින් ඔයාලට මං සම්පූර්ණ වීඩියෝ එකක් හොස්ටල් එකේ ගේන්නම් ඉස්සරහට. දැන් ඉතින් අපි ඔක්කොමලා මේ කැම්පස් එකට යන්න තමයි යන්නේ. අපි යනකොටත් පොතක අස්සම් කරලා යන්න ඕනි, එනකොටත් ඒ පොතේ අස්සම් කරලා යන්න ඕනි. ඒ වගේම අපේ මේන් ඩෝර් එකේ කී එක දීලා යන්න ඕනි සිකියුරිටි අංකල්ට. එහා පැත්තේ තියෙන ඕපන් යුනිවර්සිටි එක. ඉතින් අපේ කැම්පස් එකට එහා පැත්තේ තමයි ග්‍රහලෝකාගාරය තියෙන්නේ. ඉතින් ඔයාලා පේන ග්‍රහලෝකාගාරය. ඉතින් අපි ග්‍රහලෝකාගාරේ පව කරගෙන තමයි අපේ ෆැකල්ටි එකට යන්නේ. ඉතින් අපි දැන් මේ යන්නේ කැන්ටින් එකට. අපේ උදේ කෑමයි දවල් කෑමයි ගන්න කැම්පස් එකේ කැන්ටින් එකෙන්. අපේ කැන්ටින් එකේ කෑම ගොඩක් රසයි. අනිත් ෆැකල්ටි වල ළමයිනුත් එනවා අපේ කැන්ටින් එකේ කෑම කන්න. ඒ තරම් අපේ කැන්ටින් එකේ කෑම රසයි. ඉතින් අපිට පටන් ගත්ත මුල් සතියේම අපිට තිබ්බේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම්. ඉතින් අදත් තිබ්බේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. අපි ඉතින් මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ තමයි මේ ඉන්නේ. දැන් ඉතින් හවස අපි ආයි හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. අපේ හොස්ටල් එක ළඟ තියෙනවා පාලමක්. ඒක උඩින් තමයි ඔය යන්නේ. ඉතින් දැන් ඉතින් හවස වෙලා අපි හොස්ටල් එකට ආයි යන ගමන් තමයි මේ ඉන්නේ. අපේ රූම් එකේ කී එකත් අරගත්තා. දැන් ඉතින් අපේ රූම් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් යන්න කලින් අපි අස්සම් කරලා යන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ අපේම ආරක්ෂාවට. ඉතින් උදේ 6ට කලින් අපිට යන්න බෑ. ඒ කියන්නේ 6 පහ වෙලා තමයි උදේට අපිට එළියට යන්න දෙන්නේ. ඒ වගේම රෑ 8න් පස්සේ අපිව හොස්ටල් එකට ගන්න. ඒ වගේ නීති රීති තියෙනවා. ඒ අපේ ආරක්ෂාවටම තමයි ඒ වගේ දේවල් දාලා තියෙන්නේ. මං ඔයාලට ඉස්සරහට හොස්ටල් එකේ සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම ඉන්න කියලා කියනවා. මං ඔයාලට උදේ මේ හරිය තිබ්බ විදිය පෙන්නුවානේ. හවස ඉතින් මේ විදියට තමයි තියෙන්නේ. පොඩ්ඩක් වැස්සක් වගේ තියෙන හින්දා අහස නිකන් කළු වෙලා වගේ තියෙන්නේ. අපි දැන් ආයි පහලට යනවා අපේ කෑම එක ගන්න, රෑ කෑම එක. ඉතින් ඒ අතර මම ඔයාලට පහලට ගිහිල්ලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේ විදිහට තමයි පහල ඉඳන් උඩ බැලුවම පේන්නේ. රෑටත් ඉතින් ලස්සනට පේනවා මේ විදිහට. ඉතින් මගේ channel එකේ WhatsApp group channel එකේ link එක description box එකේ දාලා තියන්නම්. ඔයාලා ඒකටත් join වෙන්න. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.